Good morning guys. ඔන්න අද අපි ඉන්නේ ඕක්ලන්ඩ් සිටි එකේ. අද අපි යනවා ඕක්ලන්ඩ් සිටි එකේ තියෙන හැබැයි මේකට කවුරුත් යන්න කැමති නෑ කියලා තමයි මං හිතන්නේ. අපි ගිහින් බලමු කොහොමද කියලා. මේ බිල්ඩින් එක තමයි පරණ සෙන්ට්‍රල් ඇම්බියුලන්ස් ස්ටේෂන් එක. පේනවනේ මේ හරිය තියෙන කොට පරණ බිල්ඩින්. මේ තමයි පරණ මෙතොඩිස් චර්ච් එක. මෙතොඩිස් චර්ච් 1866 තමයි මේක පටන් අරන් තියෙන්නේ. පිට් ස්ට්‍රීට්. ඕහෝ ඔන්න අපි දැන් ආවා අපි බලන්න ආපු හිස්ටොරිකල් ප්ලේස් එකට. We arrived, guys. මේ තමයි සයිමන් ස්ට්‍රීට් සෙමෙට්‍රි. මේ සෙමෙට්‍රිය ප්‍රධාන වශයෙන් කොටස් වලට බෙදලා තමයි තියෙන්නේ. අපි පොඩ්ඩක් ඇවිදලා බලමු. ගොඩක් පැරණි සුසාන භූමිය. ඔව් කැඩිච්චක් තියෙනවා දැන්. ගොඩක් පරණයි. ග්‍රේව්ස්ටෝන්. මේ සෙමිස්ට්‍රි එක හදලා තියෙන්නේ 1840. මේක ප්‍රධාන වශයෙන් කොටස් තුනකට තියෙනවා. ඇන්ග්ලිකන්, කැතොලික්, මෙතොඩිස්ට් කියන ආගම් වලට කොටස් වලට බෙදලා තමයි මේක තියෙන්නේ. දැන් අපි ඉන්නේ ඇන්ග්ලිකන් පැත්තේ. මේ පැත්තේ පොඩ්ඩක් ඇවිදලා බලමු. මේ සුසාන භූමිය තමයි ඕක්ලන්ඩ් වල තියෙන පැරණිම සුසාන භූමිය කියලා හඳුන්වනවා. මෙතන උඩ මෝටර් වේ එක හදද්දි ගොඩක් ඩැමේජ් වෙලා තියෙනවා මේකට. 1960 දී තමයි මේ මෝටර් වේ එක හදලා තියෙන්නේ. ඒ නිසා ගොඩක් මේ ඩ්‍රයිව් යාඩ් අයින් කරන්නත් වෙලා තියෙනවා. ඒවා ආය නැවත වෙන තැන් වල හදලත් තියෙනවා. සමහර ඒවා ගොඩක් එහෙම විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මේ සෙමෙට්‍රි දැන් තියෙන්නේ මුල් තිබ්බ තත්ත්වෙටම දැක ගන්න බෑ අපට. මෝටර් වේ එක ආපු නිසා ගොඩක් වෙනස් වෙලා තියෙනවා මේ ටික. පේනවනේ මේ සොහන 1926 එකක්. දැන් ගොඩක් මේවා විනාශ වෙලා තියෙන්නේ. අවුරුදු ගාණක් පරණ හින්දා විනාශ වීගෙන යන්නේ දැන්. දැන් අපි ඉන්න මේ ඇග්ලිකන් කොටස තමයි මේ සෙමෙට්‍රි එකේ තියෙන පරණම කොටස. මේකේ ගොඩක් මේ ඕක්ලන්ඩ් වල මුල් පදිංචිකරුවන්ගේ සොහොන් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඕක්ලන්ඩ් බිල්ඩ් කරන්න මුලින්ම පටන් ගත්ත අයගේ සොහොන් තමයි මේ තියෙන්නේ. මෙතන තියෙනවා ටිකක් ලොකුවට හදපු එකක්. ඉස්සර හිටපු කවුරු හරි ප්‍රභූවරයෙක් එකක් වෙන්න ඇති. මේක ඇතුළ හරිම නිෂ්කලංක ගතියක් තියෙන්නේ. උඩ පාර තියෙනවා. පාරෙන් පල්ලේ වෙනම ලෝකයක් වගේ තමයි දැනෙන්නේ මේකට ආවම. මේ තමයි ජෝන් ස්මිත් කියන කෙනාගේ සොහොන. එයා මැරලා තියෙන්නේ 1882. ගොඩක්ම පරණ එකක්. අපිට මෙතනින් එහාට යන්න බැරි පාටක් තියෙන්නේ මොකද මේ ගහක් වැටලා තියෙනවා. බලමු උඩින් යන්න පුළුවන්ද කියලා. මෙතන තියෙන උඩ මෝටර් වේ එක. අපි මේ ඉන්නේ සෙමෙට්‍රි එක කොනක. තව මේ පාරෙන් එහා පැත්තේ තියෙනවා. අපි ඊළඟට යමු මෙතොඩිස් සෙක්ෂන් එක බලන්න.
මේ හරිය පල්ලෙහාක් තියෙනවා. අපි අනිත් පැත්තට යනවා දැන්. මෙතන මේ මෝටර් වේ එක හින්දා තමයි ගොඩක් මේ සෙමිට්‍රි එකට හානි වෙලා තියෙන්නේ. මෝටර් වේ එක හදලා තියෙන්නේ 1960. අපි දැන් අනිත් පැත්තට යමු. මෙතෝඩිස් පැත්තට. මේ සොහොන් කොච්චට ඕක්ලන්ඩ් මුල් පදිංචිකරුවන් රාජ්‍ය නිලධාරීන් සෝල්ජර්ස්ලා වගේ අය මිහිදන් වෙලා තමයි තියෙන්නේ. කියන්නේ මුල්ම අය. ඕක්ලන්ඩ් පටන් ගත්තම අයගේ සොහොන් තමයි ගොඩක් තියෙන්නේ. Anyone is gone? You are the best. But God is the very best. God created the world. Everything God created. I don't know who created God. He's so stupid. අද අවුව නැති ටිකක් අඳුරු දවසක තමයි අපි ආවේ. මේ බ්‍රිජ් එක හදද්දිත් ගොඩක් ග්‍රේව්යාඩ් අයින් කරලා තියෙනවා ඉස්සර කාලේ. එනවා බ්‍රිජ් එක. මේ පැත්තේ තියෙන තනිකර සොහොන් ගොඩක් පරණ සොහොන්. අපි පොඩ්ඩක් ඇවිදලා බලමු කොහොමද කියලා. What? ඔන්න දැන් අපි තුන්දෙනා එක්ස්ප්ලෝර් කරන ගමන් ඉන්නේ ග්‍රේව්යාඩ් එක. ඔන්න අපේ පුතාට මොකද හිතෙන්නේ? Wire. Tapi tahu ya kapan? ඒක කොහෙද තියෙන්නේ? අපි ඒ සෙක්ෂන් එකටත් යන් මෙතෝඩිස් පැත්තට. මෙතනින් පල්ලෙහාට යන්නත් පුළුවන්. මෙතනින් පල්ලෙහාට යන්නත් හදලා තියෙනවා පාත් එකක්. මෙතන දාලා තියෙනවා මේ බ්‍රිජ් එක ගැන විස්තර. මේක ඕපනින් කරලා තියෙන්නේ 1910. පේනවනේ සයිස් එක කොහොමද කියලා. මෙතනින් පල්ලෙහාට යන්න පාරක් තියෙනවා. අපි දැන් යනවද නැද්ද කියලා කල්පනා කර කර ඉන්නේ. ගොඩක් බය හිතෙනවා මේ පැත්ත ටිකක් පාළුයි. මෙතනින් පොඩ්ඩක් පාත් එකක් තියෙනවා පල්ලෙහාට යන්න. සෙමෙට්‍රි එක න උඩ තියෙන්නේ. මේ ටිකේ සෙමෙට්‍රි එක තිබ්බා කියලා මොකුත් මාක් නැහැ. පොඩ්ඩක් අපි බලමු. මේ කැලේ වගේ තියෙන ඕක්ලන්ඩ් සිටි එක මැද හිතා ගන්නත් පුළුවන් ද මෙහෙම ප්‍රධාන සිටි එකක් මැද මේ වගේ කැලයක් තියෙයි කියලා. උඩින් බ්‍රිජ් එක තියෙනවා. කුරුල්ලෝ එහෙමත් ඉන්නවා. අපි දැන් පල්ලෙහාට ගිහින් පොඩ්ඩක් බලලා උඩට යනවා. ඒ ටික නම් ග්‍රේව්යාඩ් එකට අයිති ටිකක් නෙවෙයි. ඇවිදින පාත් එහෙම හදලා තියෙනවා. කැලේ වගේ තමයි තියෙන්නේ. අපි ගිහින් බලමු මෙතෝඩිස් සෙක්ෂන් එකට. Guys. කොහොමද කියලා ගයිස්. අද අවුව සරත් නෑ. ටිකක් අඳුරු දවසක්. අපි අනිත් සෙක්ෂන් එකට යනවා. මෙයා හරි බයයි.
මෙන්න මේ හරිය තමයි මෙතොඩිස්ට් එකට අයිති ටික තියෙන්නේ. වෙස්ලියන් සෙක්ෂන් කියලා තමයි මේක තියෙන්නේ. ඒ කියන්නේ වෙස්ලියන් කියන එකට මෙතොඩිස්ට් කියන එකටම තමයි වෙස්ලියන් කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ටික අයිති වෙලා තියෙන්නේ මෙතොඩිස්ට් චර්ච් වල පේනායගේ සොහොන් වලට තමයි. ඒවා ගොඩක් පරණයි. ඒවා 1800 ගණන් වල ඉඳන්ම තියෙනවා. පේනවනේ මේ වගේ ඩිසයින් එක එහෙම පොඩ්ඩක් වෙනස්. අර පැත්තට වඩා. මේ පැත්තෙන් ඇවිල්ලා යන්නත් පුළුවන්. අපි මේ උඩට ගිහින් බලමු. මේ ටික තමයි මෙතොඩිස්ට් චර්ච් එකට අයිති සෙමෙට්‍රිය සෙක්ෂන් එක. තේරෙනවනේ? මේ පාත් එහෙම අදද්දිත් ගොඩක් මේවා විනාශ වෙන්න ඇති. දැන් ඉතුරුලා තියෙන්නේ මේවා. දැන් මේ සෙමෙට්‍රි එක යූස් කරන්නේ නැහැ. මේක ඕල්ඩ් හිස්ටොරිකල් ප්ලේස් එකක් විදිහට තමයි තියෙන්නේ දැන්. Guys, look, ice cat. Ice cat. Ice cat. මේ එතනින් එහා පැත්තේ පාර තියෙන්නේ. මෙතන පාරෙන් එහා පැත්තේ සෙමෙට්‍රි කොටසක් තියෙනවා. අපි ඒකටත් ගිහින් බලමු. දැන් අපි යනවා මේ සෙමෙට්‍රියේ තියෙන විශේෂ ග්‍රේව් එකක් බලන්න. ඒ තමයි කැප්ටන් විලියම් හොබ්සන්ගේ ග්‍රේව් එක බලන්න යනවා. පාලම යටින් යන්න ඕන. එක ගොඩක් විශේෂයි ඒ ග්‍රේව් යාඩ් එක. බලමු ගිහින්. මේ ටිකෙත් පොඩ්ඩක් විශේෂයට හදලා තියෙනවා. මේ තමයි කැප්ටන් විලියම් හොබ්සන්ගේ සොහොන. මෙයා විශේෂ වන්නේ බ්‍රිටිෂ් කොලොනිකරණයේ නිව්සීලන්ඩ් වල පළවෙනි ගවර්නර් තමයි මෙයා. මේ මෙතන දාලා තියෙන විස්තරේ. එයාගේ සොහොන තමයි මේ. නවසීලන්තයේ පළවෙනි ගවර්නර්. බ්‍රිටිෂ් කොලොනිකරණය කරන්න එයා ගොඩක් දායක වෙලා තියෙනවා නිව්සීලන්ඩ්. මේ හොබ්සන් 1840 දී Treaty of Waitangi කියලා ගිවිසුමක් අත්සන් කරලා නිව්සීලන්ඩ් බ්‍රිටිෂ් කොලොනියක් කරලා තියෙනවා. 1841 දී නිව්සීලන්ඩ් ඔෆිෂියල් ගවර්නර් විදිහට තමයි මෙයා පත් වෙලා තියෙන්නේ. හැබැයි එයා 1842 දී මිය ගිහින් තියෙනවා. මෙයාගේ ගවර්නර් කාලය අවුරුදු 2ක් කියලා තමයි සඳහන් වෙන්නේ. පළවෙනි ගවර්නර්ගේ සොහොන තමයි මේ තියෙන්නේ නිව්සීලන්ඩ් වල. මෙයා තමයි ගොඩක් දායක වෙලා තියෙන්නේ මෞරි නායකයෝ හම්බ වෙලා සාකච්ඡා කරලා නිව්සීලන්ඩ් බ්‍රිටිෂ් කොලොනියක් කරන්න. මෙන්න පහළ පේන හැටි අපි ඉස්සල්ලා විද්ද ඔය ටිකේ තමයි. මෙතනින් බහලා යන්නත් පුළුවන්. අපි යමු දැන් අනිත් පැත්තට. පාරෙන් එහා පැත්තට. මෙතන දාලා තියෙනවා සෙමෙට්‍රියේ මැප් එක. අපි දැන් ඉන්නේ ඇන්ග්ලිකන් පැත්තේ මේ මෙතන. ඉස්සල්ලා බලන්න ගියේ වෙස්ලියන් සයිඩ් එක. මේ පැත්තේ තියෙනවා කැතොලික් පැත්ත පාරෙන් අනිත් පැත්තේ. මෙතන ජූයිස් ග්‍රේව් එකකුත් තියෙනවා. ඒ කියන්නේ ජූයිස් ආගමට අයිති අය. අපි දැන් අනිත් පැත්තට ගිහින් බලමු. මේ ඉන්නේ කැප්ටන් විලියම් හොබ්සන්. එයාගේ විස්තරත් මෙතන දාලා තියෙනවා. එයා අවුරුදු 50 ජීවත් වෙලා තියෙන්නේ. මේ එයාගේ ෆියුනරල් එකට තිබ්බ උත්සවයට ආපු අය. එහෙනම් අපි අනිත් පැත්තට ගිහින් බලමු.
ඔන්න අපි දැන් පාරෙන් අනිත් පැත්තට ආවා. අපි මේ පැත්තේ පොඩ්ඩක් ඇවිදලා බලමු. වෙන්න මෙතන මෙහෙම හදලා තියෙනවා. තාත්තා මේකත් ලපෙන්නන්න. කොයි කට්ටියද? පිජොන්ලා. පිජොන්ලා සෙට් එකකුත් ඉන්නවා. ඔන්න අපි පාරෙන් අනිත් පැත්තේ තියෙන කොටසට ආවා. මේ පැත්තේ තමයි කැතලික් සෙමෙට්‍රියක් තියෙන්නේ. කැතලික් සෙක්ෂන් එක. මේ පැත්ත ටිකක් ගොඩක්ම පරණගෙන අර කාලේ මේවා තමයි ඒ උනාට මේ ටිකේ ටිකක් හොඳට හදලා තියෙනවා. වැඩි හානි වෙලා නැහැ මේ පැත්තට. කැතලික් සෙක්ෂන් එක තමයි මේ පැත්තේ තියෙන්නේ. මෙතන පල්ලෙහාට යන්න ඕන. අපි පොඩ්ඩක් ගිහින් බලමු. අනේ පා බයයි. මෙන්න රෝස වැලක්. සුදු රෝස වැලකුත් තියෙනවා. මේ පැත්තේ නම් රෝස වැල් එහෙම හිටවල තියෙනවා. 894 එක. මෙතන හොඳක් ගොඩක් ලස්සනට හදලා තියෙනවා. මේ ග්‍රේව්යාඩ් එක 1875 තමයි හදලා තියෙන්නේ. ගොඩක් ඒවා කඩා වැටෙන්න වගේ තියෙන්නේ. ඒ හින්දා පිටුට යන්නත් බෑ. මෙතනත් ලස්සන එකක් තියෙනවා. මේ පැත්තේ නම් හැබැයි ඈතට වෙන්න තියෙනවා. මේ හරියේ සොහොන් කොත් පේන්න නෑ වැඩි. මේ හරිය කැතලික් සෙක්ෂන් එක තමයි මේ යන්නේ. අපි දැන් ඇවිදලා යන්නේ. මීට අවුරුදු 200ක විතර කලින් මේවා හොඳට තියෙන්න ඇති. ලංකාවෙත් මේ වගේ පැරණි ග්‍රේව්යාඩ් තියෙනවා මං හිතන්නේ. නුවර එහෙම තියෙනවා මේ වගේ පරණ එක. ඒ කියන්නේ බ්‍රිටිෂ් අය ආපු කාලෙම ඒ අයගේ ග්‍රේව්යාඩ් පැරණි රූස් ගහක් තියෙනවා මෙතන. මේකත් මේ සෙමෙස්ට්‍රියේ හිස්ටරිය දන්නවා ඇති. ඒ කාලේ ඉඳන් කොහොමද උනේ කියලා. ඒ තරම් පරණ ගහක්. පේනවනේ මේ යකඩින් එහෙම හදලා තියෙනවා. ඒවා නම් ගොඩක් පරණ මේවා. මේ ටිකක් ගොඩක් පරණයි. මේ එහා පැත්තේ තියෙන හයිවේ එක හින්දා තමයි ගොඩක් මේ ග්‍රේව්යාඩ් එක ඩැමේජ් වෙලා තියෙන්නේ. මෙතනත් දාලා තියෙනවා මේකේ ඉන්න අයගේ නම් විස්තර දාලා එහෙම හදලා තියෙනවා. මේ චයිල්ඩ් ගොඩක් තියෙනවා යන්නේ. පේනවනේ. අන්න මේ පැත්තේ මෝටර් වේග යනවා. ඔය මෝටර් වේග එහෙම හදද්දි ගොඩක් මේවා විනාශ වෙලා තියෙනවා. ඒකේ කනත්තේ බෝඩරේ තියෙන්නේ. එතනින් එහාට තමයි කනත්ත. මේ ටික කැතලික් සෙක්ෂන් එක තමයි දැන් අපි ඉන්නේ. අපි දැන් උඩහට යමු. මෙහෙ ගොඩක් තියෙනවා කළු කම්බේරිය ගස්. මේ කළු කම්බේරිය යායටම තියෙනවා. අන්න අපි දැන් ග්‍රේව්යාඩ් එකේ ගොඩක් ඇවිදලා බැලුවා. ගොඩක්
පරණ සොහොන් තියෙන්නේ. අපි දැන් ජුයිස් සොහොන් තියෙන පැත්තට යනවා. ජුයිස් කියන්නේ උදව් ආගමේ ඒ පැත්තට. එහෙම වෙනම යුදෙව්වන්ටත් වෙනම සෙක්ෂන් එකක් තියෙනවා. හරිම නිදහස්. රැයට නම් හැබැයි මෙතන පොඩ්ඩක් බය ඇති. සවල්ටත් ටිකක් හරිම හුදකලා ගතියක් තමයි තියෙන්නේ. අපි ගිහින් බලමු දැන් ජුයිස් පැත්තට. යුදෙව්වන්ගේ සොහොන් බලන්න. මේ තියෙන්නේ ජුයිස් අයගේ සොහොන්. ජුයිස් කියන්නේ යුදෙව්වන්ගේ. ඒක වෙනමම වෙන් කරලා තියෙන්නේ. ඇයි දන්නේ නැහැ හේතුව නම්. අරව නම් එහෙම ලොකු වෙන් කිරිල්ලක් නැහැ. මේකේ පොඩ්ඩයි තියෙන්නේ වෙනමම වෙන් කරලා තියෙන්නේ. පැටකින් වගේ. පේනවනේ යුදෙව්වන්ගේ අකුරු වලින් ජුයිස් අකුරු වලින් තමයි තියෙන්නේ මේක. වෙනමම ලැන්ග්වේජ් එකක්. ඒකත් 1700 ගණන් වලින් ඉඳන් මේ එකක්. මේ කොටස වෙන් කරලා තියෙන්නේ ඕක්ලන්ඩ් වල 1800 ගණන් වල හිටපු ජුයිස් කට්ටියට තමයි මේ කොටස වෙන් කරලා තියෙන්නේ. ජුයිස් කොමියුනිටි එකට අයිති ජුයිස් සෙක්ෂන් එක. එනවනේ ඒකෙත් තියෙන සොහොන් ටිකක්. ඒවත් 1700 ගණන් වලින් ඉඳන් මේ නේවා. ඒ වගේ ජුයිස් අකුරු වලිනුත් තියෙනවා ඉංග්‍රීසි වලිනුත් තියෙනවා. මෙතන මේ ගේට් එකේ තියෙන ඊශ්‍රායල් කොඩිය වගේ හදලා තියෙන ඉස්සරින් අම්ම. තේනවනේ. මෙතන බිල්ඩින් එකකුත් තියෙනවා ජුයිස් සර්විස්ටේට අයිති එකක්. මේ වගේ ලස්සනට හදලා තියෙනවා ඒකෙත්. මේ ඒකනම් ගොඩක්ම පරණ පාටයි. Anjir Chatija. එහෙනම් ගයිස් මේ වීඩියෝ එක අපි දැන් ඉවර කරනවා. ඔයාලට මේ වගේ වීඩියෝ ඕන නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අය අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ජය වේවා හැමෝටම. Bye.